2014 මාර්තු 8 වෙනිදා මැලේසියාවේ කුආලාලම්පූර් ගුවන් තොටුපළින් මගින් 139 දෙනෙක් රැගත් යානයක් අහසට නැගුණා. හැමෝම හිතුවේ මේක සාමාන්‍ය ගමනක් කියලා. හැකිනම් විශ්වාස කරන්න හරියටම විනාඩි 40කට පස්සේ කිසිම සලකුණක් ඉතිරි නොකර මේ දැවැන්ත යානය මුළු ලෝකයෙන්ම අතුරුදහන් වුණා. රේඩාර් පද්ධති වලින් මැකී ගිය ඒ යානයට මොකද වුනේ? ඒක පැහැර ගැනීමක්ද? නැත්නම් අපට නොපෙනෙන බලවේගයක මැදිහත් වීමක්ද? අද අපි හෙළි කරන්නේ ලෝකයේ මෙතෙක් විසඳී නැති ලොකුම අභිරහස ගැනයි. යානය ගුවන්ගත වෙලා ටික වේලාවකින් පාලන මැදිරියට ලැබුණු අවසන් පණිවිඩය වුණේ "Good night Malaysian 370" කියන වචන කිහිපයයි. ඉන්පස්සේ යානයේ සියලුම සංනිවේදන උපකරණ එකවරක් ක්‍රිය වුණා. පුදුමය කියන්නේ මේ යානය සැලසුම් කරපු ගමන් මගින් ඉවතට හැරිලා පැය 6කට වඩා වැඩි කාලයක් අහසේ පියාසර කරලා තියෙනවා. ඒත් කොහොමද කිසිම රේඩාර් එකකට අහු නොවි මෙච්චර වෙලාවක් ගියේ? මේ ගැන මත කිහිපයක් තියෙනවා. සමහරු කියන්නේ නියමුවා විසින්ම මේ මුහුදට කඩා දැමූ බවයි. තවත් පිරිසක් කියන්නේ යානය අභ්‍යවකාශයට හෝ වෙනත් මානයකට ඇදී ගිය බවයි. වසර ගණනාවක් පුරා රටවල් කිහිපයක් එකතු වෙලා වර්ග සැදපුම් දහස් ගණනක් හෙව්වත් අද වෙනකම් එක මල සිරුරක්වත් හොයාගන්න ලැබුණේ නැහැ. තාක්ෂණයේ උපරිම දියුණු මේ ලෝකේ මෙච්චර ලොකු යානයක් මෙහෙම අතුරුදහන් වෙන්න පුළුවන්ද? MH370 යානයට මොකද වුනේ කියන රහස තවමත් ඉන්දියන් සාගරයේ ගැඹුරු පොළොවේ සැඟවිලා තියෙනවා. ඔබේ අදහස කුමක්ද? ඇත්තටම මොකක් වෙන්නේ නැද්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් අභිරහස් කතා බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. මම අඳුරු අඩවිල.